සිත්මි ටීචර් මොකද්ද ඊයේ අර ප්‍රින්සිපල් කිව්වේ කරමු කියලා? එයාටත් ඕන් නැති දෙයක් නෑ නේද සිත්මි ටීචර්? මොකක් හරි උත්සවයක් දාගන්නවනේ සතියෙන් සතියට. මේ ඉස්කෝලේ උගන්වනවට වඩා භාගයට භාගයක් උත්සව කරන්නේ. අනේද කියන්නේ ලීලා මිස්. මාත් ඕකමයි හිතුවේ. මේ හෙමීට කතා කරන්න මෙතනින් ළමයි යනවා. ඕකක් ඇහිලා ඊට පස්සේ ප්‍රින්සිපල්ගේ කනේ තිබ්බොත් අපි දෙන්නටත් යන්න වෙයි. අම්මෝ ඔව් ඒක නම් ඇත්ත. දැන් ඔය කවදටද උත්සවේ තියෙනවා කිව්වේ? තාම දිනයක්වත් නැහැනේ බලන්නකෝ. හරි ලීලා මිස් ඕක ගැන හිතන්න එපා. කොහොමත් ප්‍රින්සිපල් අපිට ඔක්කොම විස්තරේ කියන්නේ හෙට උත්සවේ නම් අදනේ. ඒක නම් ඇත්ත. මේ සිත්මි ටීචර් මගේ පන්තියට අලුත් ළමෙක් ආවනේ ඊයේ. ආනේ මොනවා අලුත් ළමෙක් ආවා මේ දවස්වල? අනේ ඔව් ප්‍රින්සිපල්ට මම බොහොම අමාරුවෙන් කියලා තමා ගත්තේ ළමයාව පව් අනේ. හරි දක්ෂ ළමෙක්. එහෙමද? සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේට මේ දවස්වල ගන්න නෑනේ නේද අලුත් ළමයි? ඒකයි මං ඇහුවේ. ඔව් ප්‍රින්සිපල් බෑම කිව්වා මං කොහොම හරි ගත්තා. හරි දක්ෂ ළමෙක් සිත්මි ටීචර්. ඒකයි. එහෙමද? මට තමා ඔයාගේ පන්තිය ඊළඟට තියෙන්නේ. මං බලන්නම්කෝ අලුත් ළමයාව. ඒයි ළමයා ඔතන මොනවද කරන්නේ? බලන්න ලීලා මිස් අර බිත්තියට කන තියාගෙන ඉන්න විදිහ අපි දෙන්න කියන දේවල් අහගෙන. කවුද ලීලා මිස්? දැක්කද කවුද ළමයා කියලා? නෑ ලීලා මිස් මං දැක්ක ගමන්ම දිව්වා. ඒකනේ. අනේ මන්ද මේකේ ඉන්න ළමයිත් අප්පා. මනි මොකද සිම්බි මේ කෑ ගහන්නේ? ළමයිත් බලනවා. පිස්සුද වාට? ඇයි මොකද්ද ඇයි? මේ මට හොඳ ආරංචියක් ආවා. ආරංචියක් ආවෙම නෑ. මම කන තියාගෙන අහන් හිටියා. කාගෙන්ද මොකද්ද? කවුරු කතා කරනවද අහන් හිටියේ? අපේ සිම්බි ටීචර් ලීලා මිස්යි කතා කරනවා මං අහන් හිටියේ. ඒ දෙන්න කාගෙනද කතා කරන්නේ කියලා ඔයා දන්නේ නේද? මං කොහොමද දන්නේ සිම්බි ඒ දෙන්න කතා කරපු ඒවා? ඔයා නිකන් තියාගෙන අහන් හිටියේ. කියන්න මොනවාද ඒ දෙන්න කතා කර හිටියේ? ෂුවර් එකටම ලීලා මිස් සිම්බි ටීචර්ත් එක්ක කතා කරන්න වැත්තේ මගේ හොඳ ගැන. පිස්සුද මනි? ඔයාගේ හොඳක් නෙමෙයි කියවින්නේ. මං හොඳට අහන් හිටියා. බලන් යද්දි මේ අලුත් ළමයාගේ හොඳනේ කියවන්නේ. ලීලා මිස් හැමෝටම කී යනවා යාගේ හොඳ. ආනේ මොනවා? ඒකත් එහෙමද එහෙනම්? මනි සිම්බි මොනවාද ඔය මෙතන කරන්නේ? ඇහුන් නැද්ද බෙල්ලෙක් ගැහුවා? දුවනවා පන්තියට. දැන් මම තමයි ඔයාලගේ පන්තියට එන්නේ. හරි ටීචර්. අනේ මට කියලා යන්නකෝ ඔයා මොකද්ද කරන්න යන්නේ කියලා. අනේ ඔයා බලන් ඉන්නකෝ මං කරන්න යන දේ. Excuse me. ඔව්. ඔයා නේද අපේ පන්තියට ආව අලුත් ළමයා? ඔයාගේ නම මොකද්ද කිව්වේ? අනේ මගේ නම ටමීෂා. ඔයාගේ නම? මගේ නම නම් මනි. ඉතින් මට ඉඳ ගන්නවත් කියන්නේ නැද්ද ඔයා ළඟ? අයියෝ අනේ එහෙම එකක් නෑ. අනේ එන්න ඉඳ ගන්න. ඔයාගේ අද යාළුවා ආවේ නැද්ද? අනේ ඔව් මයි අද ඇවිල්ලා නෑ වගේ. මාත් ඉතින් යා වැඩිය දන්නේ ඊයේනේ මාත් ආවේ. දැන් අපිට සිංහල පන්තිය තියෙන්නේ. එහෙමද? සිංහල කරන්නේ අපේ පන්තියේ ඉන්න මැඩම්මද නැත්නම් වෙන කෙනෙක් එනවද? නෑ වෙන කෙනෙක් එනවා. මේ මම පොඩි එක දෙයක් කියන්නද? එයාගේ නම අහලා hina වෙන්න නම් එපා. ආනේ මොනවා? ඒ අයියේ මොකද්ද ටීචර්ගේ නම?
බෙට්ටි ටීචර්. අනේ මොනවා? අනේ වගේ බොරු. අයියෝ ටමීෂා ඔහොම hina වෙලා නම් බෑ. අද ඔයා එක්ක කොහොමත් ඒ ටීචර් කතා කරයි. එතකොට හදිස්සි හරි ඔයා නම කිව්වොත් ඒ ටීචර්ට ඔහොම නම් hina වෙලා හරියන්නේ නෑ. අනේ මේ ඔයාගේ බොරු නේද? එහෙම නමුත් තියෙනවද අනේ? අනේ පිස්සු දනේ මට ඔයාට බොරු කියන්න. මම ඔයා ළඟට ඇවිල්ලාම කිව්වේ ඔයා පව් කියලා. මොකද ඔයා අලුතෙන් අපේ ඉස්කෝලේට ආවේ. මොකටද නිකන් බොරුවට ඔයාගේ නම කැත කරගන්නේ? අනේ ගොඩාක් thank you අනේ. මම නම් හිතුවේ නෑ මෙච්චර හොඳ යාළුවෝ මට හම්බෙයි කියලා මේ ඉස්කෝලේ. මට ඕන දෙයක් කියන්න. මම තමයි මේ ඉස්කෝලේ ගොඩාක්ම හොඳ. විහිළුවට ඔක්කොම මේකේ ඉන්න අය හොඳයි. ටීචර් එනවද කොයිද? එහෙනම් මම මගේ තැනට යනවා. හරි මනි. හරි ළමයි. දැන් මට කවුරු හරි කියන්න බලන්න ගිය සතියේ මම ඔයාලට හෝම්වර්ක් එකක් දුන්නද කියලා. මොකද අලුත් පාඩම් පටන් ගන්න කලින් මට කලින් ඒවා ඔක්කොම ඉවර කරලා තියෙන්න ඕනේ. ඒකයි. කට්ටිය හෝම්වර්ක් ටික ගන්න ගමන් මට ඉස්සෙල්ලා කියලා ඉන්න කවුද මේ පන්තියට ආපු අලුත් ළමයා කියලා. කෝ බලන්න. ඔයාද? ඔය ළමයා දනුතෙන් ආවේ. ඔව් බෙට්ටි මිස්. අනේ මොනවා මොකද්ද ළමයා කිව්වේ? අනේ ඇයි බෙට්ටි මිස්? අනේ මොනවා ආයෙමත් කිව්ව නේද? කොහෙන් ආපු හයියක්ද ළමයෝ මට ඒ විදිහට ජරා විදිහට කතා කරන්න ඔයා? කියනවා. කවුද ඔයා මට එහෙම කතා කරන්න? මම හිතුවේ නෑ මෙහෙම ළමෙක් කියලා ඔයා. එනවා යන්න ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එකට. අනේ ටීචර් මොකද්ද ඔයා කියන්නේ? අනේ මට තේරෙන්නේ නෑ ටීචර්. කණෙන් ඇදන් එන්න කලින් ගිහිල්ලා දන ගහන වැඩියේ. අනේ ඇත්තට ලීලා මිස්ටර් පිස්සුද කොහෙද මේ වගේ ළමයෙක්ට හොඳයි කියන්න. එනවා යන්න මාත් එක්ක විනාඩි 10ක් දන ගහන් ඉන්න ඕනේ. මගේ වැඩේ කොහොමද? සිම්බි මොකද ගල් ගැහිලා? මනි ඒ මොකද්ද උනේ? කොහොමද මගේ වැඩ? අනේ මන්නම් හිතුවේ නෑ ඒ වගේ මෝඩ ළමෙක් කියලා එයා නම්. කිව්ව එක විශ්වාස කරානේ. අනේ මොනවා මනි මට නම් තේරෙන්නේ නෑ ඔයා මොකද්ද කිව්වේ? මොකද්ද කරන්න කිව්වේ? අනේ මට තේරෙන්නේ නෑ මොකද්ද මේ වුනේ? බලන් ඉන්නකෝ ඉස්සරහට වාට හොඳට පේයි.